හොඳයි මේ කාලය තුල ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්වම ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. අද දවසේ මම කතා කරන්න සූදානම්ව සිටිනවා ගණන් කතාව පුතේ 17 වන පරිච්ඡේදයේ සිට ඉදිරියට යම්කිසි පණිවිඩ කිහිපයක් ඔබ හමුවේ තබන්නට මම මේකට පොඩි හැඳින්වීමක් සමගම මේ කාරණයට මම ඇතුළත් වෙන්නම්. එතකොට ඔබට යම් අවබෝධයක් ලැබෙනවා. අපි දන්නවා පරණ ගිවිසුම් පොත්වල මේ පංච පුස්තකය පෙරළුවොත් ගොඩක් අය උප්පත්ති පොතට කැමති. නමුත් නික්මයාම පොතට යම්කිසි ආකාරයෙන් කැමැත්තක් තියෙනවා. නමුත් ලෙවි කතාව, ගණන් කතාව, දිවිති කතාව පොත් පෙරලනකොට ගොඩක් අය කියන දේ තමයි කියවන්න බෑ, තේරෙන්නේ නැහැ, නින්ද යනවා. ඒකෙත් ලියවිලා තියෙන නම්, ගම්, ඒ ස්ථානයන් හරි වෙනස් මන් වෙනවා. නමුත් මේක ඊශ්‍රායල් පසුබැක්මකින් පැමිණෙන නිසා විවිධාකාර නම් තමයි තියෙන්නේ. ඉතින් අපි තේරුම් ගන්න අවශ්‍යයි. මේ නිසා මේ පංච පුස්තකයේ මේ දෙවියන් වහන්සේ දුන්නා වූ මේ ශුද්ධ ලියවිල්ලේ පරණ ගිවිසුමේ සිදුවීම සැලැස්ම, දෙවියන් වහන්සේගේ සැලැස්ම කුමන ආකාරයෙන්ද සිද්ධ වුනේ? ඇයි මේ පොත් ලියවුනේ? මොකද්ද මේකේ තියෙන පිළිවෙල? මොකද්ද හේතුව කියන දේ අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේ හැම දෙයක්ම ආරම්භ වෙන්නේ උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ එදා ඒ ධම්මයේනේ ආදම් සහ ඒව අකීකරුණා වූ සිද්ධිය කරනකොටගෙන මේ ශුද්ධ ලියවිල්ල, මේ කතාව, මේ සිදුවීම, මේ සැලැස්ම මෙන්න මේ ආකාරයෙන් ගලා යන්න සැලැස්වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ මම කතා කරන්න සූදානම්ව සිටිනවා ගණන් කතාව පොතේ 17 වන පරිච්ඡේදය. ඉතින් කෙටියෙන් කිව්වොත් මෝසස් වහල්කමෙන් සෙනගව මුදාගත්තා. පසුව ඔවුන්ට දෙවියන් වහන්සේ යම්කිසි පිළිවෙලක් ලබා දුන්නා සෙනගට. ඔවුන්ගේ පූජාසන, සමගි කිරීමේ පූජාවන්, දබන පූජාවන්, යාග පූජාවන්, විවිධාකාර දෙවියන් වහන්සේ ඉදිරියේ මණ්ඩපේ වැඩ කරන්නට පූජක පාර්ශවයන් දෙවියන් වහන්සේ වෙන් කරනු ලැබුවා. කූඩාරම ඇතුලේ වැඩ කරන අය, එළියේ වැඩ කරන අය, වෙනම ඒ ගින්දර දල්වන්න, දර කඩා ගන්න යන්න පවා දෙවියන් වහන්සේ පත් කරනු ලැබුවා කොටස් වශයෙන්. එතකොට මේ ලෙවි කියන ගෝත්‍රය තමයි පූජක වංශයට අයත් වෙන්නේ. ඉතින් මේ ආරොන් තමයි ඒකේ ප්‍රධානියව සිටින්නේ. ඉතින් මේ ගණන් කතාවේ 17 වන පරිච්ඡේදයට අපි ආවට පස්සේ මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා. ඔබ බයිබලය අතට ගන්න, පෙරලන්න ගණන් කතාව පොත 17 වන පරිච්ඡේදයට පෑනක් ගන්න, පොතක් ගන්න. මේ දේවල් සටහන් කරගන්න. දෙවියන් වහන්සේ ඔබට කරුණාව ලබා දෙයි. දේව වචනය ඔබට අවබෝධ කරගන්නට, ඔබ මේ දේවල් වටහා ගන්නකොට ඔබට පහසුව ලැබෙනවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම තේරුම් ගන්න. දෙවියන් වහන්සේ පත් කරපු නායකයෝ සහ සේවකයෝ, ගෝලයෝ, මිනිසුත් එක්ක ඔබ වැඩ කරන්න ඔබට පහසු වෙනවා. ඔබට ඔබ සිටින ස්ථානය පිළිබඳව ආත්මයන්න් වහන්සේ ඔබට පෙන්වා දෙන්නට යනවා. ඉතින් එම නිසා මේ දේව වචනේ පෙර සැලැස්ම අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි ගමන් කරන සැලැස්මට ආශිර්වාදයක් වන පිණිස. හොඳයි. අපි බැලුවොත් මේ ගණන් කතාව පොතේ 17 වන පරිච්ඡේදයට එනකොට දකින්න පුළුවන් ආරෝන්ගේ පූජක බලය ස්ථිර කිරීම. ඒකට හේතුව මේ ආවසෙනග මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කැරලි ගැහුවා, කෙඳිරුවා, විවිධාකාර අදහස් යෝජනා කළා. ඕගොල්ලෝ අපිව වහල්කමින් ගෙනාවට මදිවට ඕගොල්ලෝ දැන් අපිව පාලනය කරන්නත් වෙනවද? අපිට අවවාද දෙන්නත් වෙනවද? අපිට උගන්වන්නත් වෙනවද? කියලා මේ ආකාරයෙන් මේගොල්ලෝ චෝදනා කරන්නට ගත්තා. ඇයි? දෙවියන් වහන්සේ ආරොන් සහ මෝසෙස් එක්ක ගනුදෙනු කළා. උන්වහන්සේ තමයි ආරොන් සහ මෝසෙස්ව කැඳවනු ලැබුවේ. නමුත් අරගොල්ලොන්ගෙත් අත්දැකීම්, මේගොල්ලොන්ගෙත් තියෙන දේවල් ඔක්කොම මිශ්‍ර කරගෙන ඒගොල්ලන්ට නායකත්වයක් හදාගන්න මේ සෙනග ඇතුලේ සූදානම් වුණා. ඉතින් එම නිසා මේ ප්‍රශ්නය දෙවියන් වහන්සේ වෙතට ගියා. දෙවියන් වහන්සේ ක්‍රමවේදයක් ගෙනාවා. මෙන්න මේ ආකාරයෙන් ගණන් කතාවේ 17 වන පරිච්ඡේදයේ පළවෙනි පදය සහ දෙවැනි පදය. ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට කියනසේක්, නුඹ ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කර එක පිය වංශයට සැරෑටියක් බැගින් ඔවුන්ගේ සියලු අධිපතීන්ගේ ඔවුන්ගේ පිය වංශවලට සැරෑටි 12ක් රැගෙන
එක එක මනුෂ්‍යයාගේ නම ඔහුගේ සැරෑටිය පිට ලියන්න. හොඳයි. විශේෂයෙන් මේ කොටසේ කතා කරනවා සැරෑටීන් පිළිබඳව. ඒ කාලේ ඒ යුගයේ ඒගොල්ලෝ සැරෑටි පාවිච්චි කළා, භාවිතා කළා. සැරෑටියක් අතේ අනිවාර්යයෙන්ම වැඩිමහල් කෙනෙක්ගේ තිබ්බා. ඉතින් මේ කොටසේ මේ ආරොන්ගේ සැරෑටිය ගත්තොත් සහ මේ සියලු මනුෂ්‍යයන්ගේ මේ කොඳුරපු මේ කැරලි ගහපු ඕගොල්ලන්ට විතරද නායකත්වය කරන්න පුළුවන්, අපිටත් නායකත්වය කරන්න පුළුවන්, මෙහෙම නෙමෙයි මෙහෙම තමයි කරන්න ඕනේ කියලා අනිවාර්යයෙන්ම ඔබගේ සභාවේ මේ වගේ සෙනගක් ඉන්න පුළුවන්. ඔබත් සමහර වෙලාවට ඔබගේ නායකත්වයට මේ විදිහට ඔබ කතා කරනවා, මේ විදිහට ඔබ හිතන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එම නිසා ඔබ තේරුම් ගන්න අවශ්‍යයි දෙවියන් වහන්සේ යම් නායකත්වයක් යම් මිනිසෙක් වහන්සේ පත් කරලා තිබෙනවා නම් ඒ නායකත්වයට කීකරු වීම තමයි ආශිර්වාදය. එසේ නොමැතිනම් ඔබ අකීකරු වෙලා එකට කැරලි ගහලා නායකත්වයටත් වඩා ඔබ ඉහළින් උඩින් යන්න හැදුවොත් ඒකේ විපාකය දෙවියන් වහන්සේ දෙන ආකාරය ඔබට බලා ගන්නට පුළුවන්. මේ කොටසේ කියන ආකාරයෙන් දෙවියන් වහන්සේ සැරෑටියක් ගැන කතා කරනවා. අපි දැක්කොත් මේ සැරෑටි ඔවුන් සාදාගෙන සිටියේ කොට්ටම්බා අතු වලින්. මේ සාමාන්‍යයෙන් කොට්ටම්බා අතු තෙතමනේ තියෙනකොට ඒක හොඳට අපිට කඩන්නට පුළුවන්. නමුත් කොට්ටම්බා අත්ත හොඳට වේලෙන්න තිබ්බොත් ඒක ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි ඒක වේලෙන්න ඒක හොඳට අපිට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා. ආරොන්ගේ සැරෑටිය කොට්ටම්බාත්තක් සාමාන්‍යයෙන් කෙනෙකු සැරෑටියක් භාවිතා කරනකොට පාවිච්චි කරනකොට ඒක හොඳට වේලෙන්න තියලා ඒක හොඳට ශක්තිමත් වුණාට පස්සේ තමයි ඒක ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. සැරෑටියක් සාමාන්‍යයෙන් කෙනෙක් පාවිච්චි කරන්නේ ඒ යුගයේදී සතුරන්ට පහර දෙන්නට, ඒ වගේම තමයි සත්වයන් ආරක්ෂා කරන්නට, උන්ව රැක බලා ගන්නට සහ තමන්ගේ ආරක්ෂාව සලස්වා ගන්නටත් කඳු හෙල් මේ වගේ අමාරු අපහසු තැන් නගින්න උපකාරයක් හැටියට පාවිච්චි කරන භාවිතා කරන දෙයක් තමයි සැරෑටියක් කියන්නේ. ඉතින් දෙවියන් වහන්සේ දැන් මොකද්ද කියන්නේ? මේ හොඳට වේලිච්ච ශක්තිමත් සැරෑටි ආරොන්ගේ සැරෑටි ඇතුළු අනිකුත් ඔය දැන් කතා කරන නායකත්වයට පොරකන, නායකත්වයට උපදෙස් දෙන යන, නායකත්වයට එරෙහිව විරුද්ධව කැරලි ගහන අය ඔක්කොන්ටම කැඳවලා පසුවදා උන්වහන්සේ කියනවා එක එක මනුෂ්‍යයාගේ නම ඔහුගේ සැරෑටිය පිට ලියාපන්න, ආරොන්ගේ නම ලෙවිගේ සැරෑටිය පිට ලියාපන්න. මක් නිසාද? ඔවුන්ගේ පියවංශවල එක එක ප්‍රධානියාට එක එක සැරෑටිය බැගින් තිබිය යුතුය. නුඹ ඒවා සම්මුඛ වීමේ කූඩාරමෙහි මා නුඹලාට සම්භවෙන ස්ථානයෙහි සාක්ෂි පෙට්ටිය ඉදිරිපිට තබාපන්න. තවද මා විසින් තෝරාගන්න මනුෂ්‍යයාගේ සැරෑටිය ලියලනවා ඇත. දෙවියන් වහන්සේ කියනවා උඹලාගේ සැරෑටි ඔක්කොම ටික ගෙනල්ලා මේ සාක්ෂි පෙට්ටිය ඉදිරිපිට තියන්න. මම තෝරාගත්ත කෙනාගේ සැරෑටියේ දළු ලියලන්නට යනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. ඔබ මතක තබා ගන්න ඕනේ දැන් මේ සැරෑටිය කියන එක හොඳට වේලෙන් තියලා හොඳට ශක්තිමත් භාවයෙන් තිබෙන සැරෑටි තමයි තියෙන්නේ. ඔවුන් භාවිතා කරපු ඔවුන්ගේ සැරෑටි තමයි ගෙනල්ලා ඉදිරියෙන් තියන්න කියන්නේ. දෙවියන් වහන්සේ කියනවා මේ සැරෑටි අතරින් මං තෝරාගත්ත කෙනාගේ සැරෑටියේ තමයි දළු ලන්නට යන්නේ කියලා. අපි බැලුවොත් 5 වෙනි පදය. තවද මා විසින් තෝරාගන්න මනුෂ්‍යයාගේ සැරෑටිය ලියලනවා ඇත. එසේ ඊශ්‍රායල් පුත්‍රයන් නුඹලාට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් මා වෙතට පැමිණ නවතින්ට සලස්වන්නෙමි කීසේක. මේ කොටස ඔබ ඇසුවාසේම මේ පදේ කියනවා තවද මා විසින් තෝරාගන්න මනුෂ්‍යයාගේ සැරෑටිය ලියලනවා ඇත. එසේ ඊශ්‍රායල් පුත්‍රයන් නුඹලාට විරුද්ධව කොඳුරන ඔවුන්ගේ කෙඳිරීම් මා වෙතට පැමිණීම නවතින්නට උන්වහන්සේ සලස්වන බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා.
දෙවියන් වහන්සේ පුද්ගලයෙක්ව කැඳෙව්වා නම් දෙවියන් වහන්සේ කෙනෙක්ව යම්කිසි ස්ථානයක තැබුවා නම් ඔබ සමහර වෙලාවට ඒ පුද්ගලයාට වඩා වැඩිමල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනුමෙන් පූර්ණ වුණ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අත්දැකීම් වලින් ධනයෙන් ඔබ වැඩි වෙලා ඉන්න පුළුවන්. ඔබ එසේ සිතලා ඔබගේ අත්දැකීම, ඔබගේ දැනුම, ඔබගේ ශක්තිය, ධෛර්යය, ඔබගේ අත්දැකීම්, ඔබ මේ දේවල් හිතලා ඔබ දෙවියන් වහන්සේ විසින් පත් කරපු පුද්ගලයෙක්ට අභියෝගයක් බාර දෙනවා නම්, අභියෝග කරන්න එනවා නම්, ඔහුට විරුද්ධව ඔබ කැරලි ගහන්න හදනවා නම්, ඔහුට විරුද්ධව වෙනම කණ්ඩායම් හදාගන්න හදනවා නම්, ඔබ මතක තබා ගන්න, ඔබ දෙවියන් වහන්සේ සමගයි පොරට ඉන්නට යන්නේ. මන්දයක් මේක දිව්‍යමය ගමනක්, දිව්‍යමය කොටසක්. ඉතින් එම නිසා මේ පණිවිඩය අසන ඔබ විවිධාකාර සභාවන් වල කට්ටිය මේ පණිවිඩය අසනවා. ඔබ සභාවේ නායකත්වය විවිධාකාර දෙවියන් වහන්සේ පත් කරපු නායකත්වයන් තිබෙනවා. ඔබ ඔවුන්ට එරෙහිව, ඔවුන්ට විරුද්ධව දොස් කියන කෙනෙක් නම්, කැරලි ගහන කෙනෙක් නම්, ඔබ තේරුම් ගන්න අද දවසේ දෙවියන් වහන්සේගේ පණිවිඩය තුල දෙවියන් වහන්සේ යම්කිසි ආකාරයෙන් දෙවියන් වහන්සේ කැඳ වූ මිනිසෙක්ව දෙවියන් වහන්සේ යම්කිසි අයුරකින් උන්වහන්සේ ස්ථිර කරන බව. දෙවියන් වහන්සේ කියනවා ඒ කොඳුරන කෙඳිරීම් දෙවියන් වහන්සේ වෙතට ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේ දැන් ඒ දේවල් නතර කරන්න යනවලු. කොහොමද? ඒ අදාළ දෙවියන් වහන්සේ පත් කරපු නායකත්වය ස්ථිර කරලා. ඔබ ආඥා කරනකොට ඔබ නායකයෙක් නම්, ඔබ යම් කිසි ආකාරයෙන් යම් තනතුරු, යම් නිලතලයක් ස්වාමින් වහන්සේගේ රාජ්‍ය තුල ඔබ දරන කෙනෙක් නම්, ඔබ සේවය කරන කෙනෙක් නම්, ස්වාමින් වහන්සේට ඔබ ආඥා කරන ස්වාමිනී, ඔබ වහන්සේ මගේ කැඳවීම ඔබ ස්ථිර කරන්න. මිනිසයන් මට මොන දේ කිව්වත්, මිනිසයන් මාව අපහසුතාවයට පත් කරත්, මිනිසයන් මාව සුළු කළත්, මිනිසයන් මාව කපා හැරියත්, ස්වාමිනී ඔබ වහන්සේ මගේ කැඳවීම එදා ආරොන්ගේ සැරෑටියට දලුලන්නට සැලැස්සුවාසේ ඔබ වහන්සේ ඒ ආකාරයෙන්ම මගේ කැඳවීමද ස්ථිර කරන්න කියා ඔබ වහන්සේට යාඥා කරන්න. ඔබ දන්නවද කුමක්ද සිද්ධ වෙන්නේ? 8 වෙනි පදයට එනකොට අපිට දකින්නට පුළුවන් කුමක්ද සිද්ධ වෙන්නේ කියා. පසුවදා මෝසෙස් සාක්ෂි මණ්ඩපයට ඇතුල් වූ කල බලව ලේවිගේ වංශයේ වෙනුවට තිබුණු ආරොන්ගේ සැරෑටිය දලුලා මොට්ටු හට ගැනී මල් පිපි පැසුණු කොට්ටම්බා ඇතුව තිබුණේය. දෙවියන් වහන්සේ කුමක්ද කරලා තියෙන්නේ? පසුවදා මෝසෙස් සාක්ෂි මණ්ඩපයට ඇතුල් වූ කල ලෙවිගේ වංශය වෙනුවට තිබුණු ආරෝන්ගේ සැරෑටිය දලුලා මොට්ටු හට ගැනී මල් පිපි පැසුණු කොට්ටම්බා අතු ඇතිව තිබුණු බව මෝසෙස් දකිනවා. එසේ සිටින විටයි දෙවියන් වහන්සේ ආරෝන්ගේ සැරෑටිය දලුලන්නට සලස්වන්නේ. දෙවියන් වහන්සේ ආරෝන්ගේ සැරෑටියට දලුලන්නට උන්වහන්සේ සැලැස්වේ පීඩාවේදී, අර්බුදකාරී තත්වයකදී, කැරලි ගැසීමකදී, ඔහුගේ පූජකත්වය, ඔහුගේ පූජක බලය සුළු කිරීමේදී දෙවියන් වහන්සේ විසින් ආරෝන්ව කැඳවනු ලැබුවා. නමුත් මිනිසයන්ට ඒක තේරුනේ නැහැ. මිනිසයන් ඒක පිළිගත්තේ නැහැ. මිනිසයන්ගේ දැක්මට, මිනිසයන්ගේ ක්‍රමයට, මිනිසයන් දේවල් ගෙනාවට දෙවියන් වහන්සේ ඒ සැරෑටියේ දලුලන්නට සලස්වමින් උන්වහන්සේ ඒ පූජකත්වය උන්වහන්සේ ස්ථිර කරනු ලැබුවා. ඉතින් එවැනි වාතාවරණයකදී තමයි දෙවියන් වහන්සේ ආරෝන්ගේ සැරෑටියේ දලුලන්නට උන්වහන්සේ සැලැස්වේ. ඒ තුලින් සෙනගට දෙවියන් වහන්සේ පෙන්වා සිටියා ආරෝන්ව කැඳෙව්වේ දෙවියන් වහන්සේ බව. මේ සහතික කිරීම දෙවියන් වහන්සේගෙන්ම ඊශ්‍රායල් සෙනගට කැඳවීම ආරක්ෂා කිරීම සඳහා දෙවියන් වහන්සේගෙන්ම පැමිණීම නිසා සෙනග බියට පත් වුණා. ඇයි ඔවුන් බියට පත් වුණා? ඒකට හේතුව තමයි කෝරාගේ කැරලි ගැසීම ඔවුන්ට මතක් වුණා. දෙවියන් වහන්සේ භූමිය විවෘත කරලා මුඛේ කට ඇරලා ඔවුන්ව සම්පූර්ණම පණ පිටින් ඔවුන්ව
පොළව යටට ඇදගනු ලැබුවා. ඉතින් මේ 17 වන පදයේ අවසාන පදයේ පවසන ආකාරයෙන් දෙවියන් වහන්සේ ශුද්ධ දෙවි කෙනෙක් උන්වහන්සේගේ විනිශ්චයන්ට හසු නොවන පිණිස අපි දෙවියන් වහන්සේගේ පූජකයාට ඉඩ දෙන්න ඕනේ කියන තැනට ඔවුන් පැමිණෙන බව අපිට දැක ගන්න පුළුවන් 17 වන පරිච්ඡේදයේ 13 වන පදයේ ඔවුන් ඒ ආකාරයෙන් සිතනවා. අපිට දැක ගන්න පුළුවන් වෙනවා දෙවියන් වහන්සේ කැඳවනු ලැබූ හා ආලේප කරනු ලැබූ පූජකයාට ඇති ස්ථානය ගණන් කතාව 17 වන පරිච්ඡේදයේ දෙසට අපි ආවොත් අපිට දැක ගන්නට පුළුවන් වෙනවා. එපමණක් නොවේ දෙවියන් වහන්සේ යමෙක්ව කැඳවනවාද යමෙක්ව ආලේප කරනවාද උන්වහන්සේ ඒ මනුෂ්‍යව උන්වහන්සේ උසස් කරනු ලබනවා. ඒ මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ ගෞරව කරනු ලබනවා. ඒ මනුෂ්‍යයා වෙනුවෙන් දෙවියන් වහන්සේ පෙනී සිටිනවා. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ කැඳවන ලද්දාගෙන් දෙයක් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. දෙවියන් වහන්සේ කැඳවීම දීලා ආලේප කරලා ඔක්කොම කැඳවන්නේ නිකන් ඉන්න නෙවෙයි. දෙවියන් වහන්සේ කෙනෙක් ආලේප කරලා යම් වටිනාකමක් දෙන්නේ මිනිසුන්ට දර්ශන දාන්න නෙවෙයි, ෂෝ දාන්න නෙවෙයි. දෙවියන් වහන්සේ කැඳවන ලද්දාගෙන් දෙයක් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ විශේෂිත ආලේපයක්, විශේෂිත කැඳවීමක් දෙන කෙනාට විශේෂිත වගකීමක් උන්වහන්සේ ඔහුගෙන් බලාපොරොත්තු වෙනවා. අපිට දැක ගන්න පුළුවන් ගණන් කතාව 18 වන පරිච්ඡේදයේ ඒ වගකීම් මොනවාද කියා. අපි ඊළඟ කොටසෙන් ඒ පණිවිඩයත් සමග හමු වෙමු. ස්වාමීන් වහන්සේගේ වචනය ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදයක් වනසේක්වා. ජේසුස් පිටයි.